ඒ වගේම යම් ළමයි ප්‍රමාණයක් සහ වැඩි ප්‍රමාණයක් ඇත්තටම ඉන්නේ. එහෙම අර ගොඩාක්ම පිළිවෙලට නිශ්චිතවම වැඩ උනේ නැහැ. Tamanටත් වැඩක් කරන්න ගත්තම එන්න වැඩ ගොඩක් මතක් වෙනවා. අරකට තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා කියලා වැඩ ගොඩාක් මතක් වෙලා අන්තිමට මොකුත් කරන්න නැතුව කියලා නිදා ගන්නවා. දැන් ලෝඩ් එකක් මතක් වෙනකොට ඒක අපේ අර ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි කරනවා. ඒක ඊට පස්සේ මොලේ ඔක්කොම මේ ඔක්කොම ඔළුව ඇතුලේ වෙන කෙමිකල්ස් ටිකක් නේ. මොන බරපතල හැඟීම් දැනීම් වුණත් ඔක්කොම මේ පොඩි කෙමිකල් ටිකක් නේ ඉතින් ඇත්තට. ඒකකොට මේ අරකේ වෙන්නේ අපිට අර ගොඩක් ඒවා මතක් වෙනවා කරන්න තියෙන වැඩ කියලා. ඒකත් එක්ක අර ස්ට්‍රෙස් එකට අදාළ කෙමිකල්ස් ටිකක් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා ඔළුව ඇතුලේ. ඒව වෙනකොට පුළුවන් තරම් මොලේ බලන්නේ ඒව මගහැරන දේවල් වලට අපිව පොළඹවන්න. හරි මේ කතා කරන්න යන්නේ දැන් ඕගොල්ලෝ දැනට ඉන්නේ 2025 අන්තිමට ගියේ 2026 තමයි ඊළඟට එන්න තියෙන්නේ. ඒතර ඔයාලා 2026 A level ලියන සෙට් එක. ඒතර ඔයාලගේ A level අවුරුද්ද තමයි ඇත්තටම දැන් ඔය එන්න යන්නේ. එතකොට මේ වෙනකන් මොනවා හරි විදිවලට වැඩ කරගෙන යන්න ඇති. සමහරව කිසිම අවුලක් නැතුව වැඩ හොඳටම බැලන්ස් එක යන්නම ඇති. ඒගොල්ලන්ට මම මේ කියන කාරණා ගොඩාක් අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ ඒ වගේම යම් ළමයි ප්‍රමාණයක් සහ වැඩි ප්‍රමාණයක් ඇත්තටම ඉන්නේ. එහෙම අර ගොඩාක්ම පිළිවෙලට නිශ්චිතවම වැඩ උනේ නැහැ. ඒකත් එක්ක සමහරක් වැඩ වුණා. සමහරක් වැඩ දන්නේම නැතුව මිස් වෙලා ගියා. අන්තිමේට මේ සමහරක් විදියට ඒවත් එක්ක වැඩ ගොඩ ගහිලා අර එම්ෙන් එහෙමත් තියෙන පොඩ්ඩක් අර එච්චරම ක්ලියර් නැහැ. Tamanටත් වැඩක් කරන්න ගත්තම එන්න වැඩ ගොඩක් මතක් වෙනවා. අරකට තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා කියලා වැඩ ගොඩාක් මතක් වෙලා අන්තිමට මොකුත් කරන්න නැතුව කියලා නිදා ගන්නවා. අර ওই වගේ එකක් තමයි ගොඩක් වෙලාවට වෙන්නේ අර කියන්නේ. එන ලෝඩ් එකක් මතක් වෙනකොට ඒක අපේ අර ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි කරනවා. ඒක ඊට පස්සේ මොලේ يعني ඔක්කොම මේ ඔක්කොම ඔළුව ඇතුලේ වෙන කෙමිකල්ස් ටිකක් නේ. මොන බරපතල හැඟීම් දැනීම් වුණත් ඔක්කොම මේ පොඩි කෙමිකල් ටිකක් නේ ඉතින් ඇත්තට. එතකොට මේ අරකේ වෙන්නේ අපිට අර ගොඩක් ඒවා මතක් වෙනවා කරන්න තියෙන වැඩ කියලා. ඒකත් එක්ක අර ස්ට්‍රෙස් එකට අදාළ කෙමිකල්ස් ටිකක් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා ඔළුව ඇතුලේ. ඒව වෙනකොට පුළුවන් තරම් මොලේ බලන්නේ ඒව මගහැරන දේවල් වලට අපිව පොළඹවන්න. කියන්නේ අපේ ඔළුව ඇතුලේ ස්ට්‍රෙස් එකක් නැත්තම් නිකන් පීඩනයක් වගේ එකක් බිල්ඩ් අප් වෙනකොට හැමදෙස්සෙම ටක් ගාලා යා බලන්නේ ඒක මගහැරන දෙයකට ඔළුව අරගෙන යනවා. එක්ක ෆෝන් එක අතට ගන්නවා මොකක් හරි ඔය Facebook යන්න YouTube යන්න TikTok යන්න අර මොකක් හරි එකක් අර එහෙම ඉතින් අර හෙනවට වැඩ තියෙන දවසටමයි වැඩිපුරම ෆෝන් එක ඔබම කාලේ නාස්ති කරන්නේ. ඒ කියන්නේ අර සමහරකට අපිට වැඩ කරනකොට තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් කියන්නේ වැඩේ කරන්න ඕන කියලා අපි දන්නවා. හැබැයි මොකද්ද මන් දන්නේ ඒක ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉන්නවා වැඩේ කරන්න ඕන කියන එක දන්නවා. මේ මැද මොකද්ද හිතනක් ඇවිල්ලා ඒක නෑ ඉතින් ඉන්නේ. ඒ වගේ අර අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. ඔය අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා අර අපේ තියෙන මේ ඒ වෙලාවේ ඔළුවට එන ස්ට්‍රෙස් එකක් වැඩි වෙන තරම. ඒ තරමට තමයි අපිට වැඩ වැඩිපුරම කරන්න තියෙන කාලේ තමයි ෆෝන් එකක් අතර ගන්න හිතනවා YouTube ගන්න හිතනවා TV series නතර කරන්න නැතුව බලන්න හිතනවා එකක් බලනවා ඒකෙන් ඉවරයි කියලා හිතාගෙන ඉන්නකොට ඊළඟ එක බලන්නම වෙනවා කලින් එක ඉවරන විදිහට අර ඒ වගේ ඔක මේ කියලා වරන්න නැතුව දිගටම යනවා අන්තිමට දවස් පිටින් නාස්ති වෙනවා YouTube එකේ මේක විතරයි කී බලනවා ඒක ඉවර වෙච්ච ඊළඟ එකට යවෙනවා මොනවද මන්ද අර ඔය විදිහට ඒක වැඩි වෙනවා කියලා තේරෙන වැඩි අර වැඩ ගොඩ කියලා මතක් වෙන එක අනම්මනම් ඔක්කොමත් එක්ක ඒක සාමාන්‍ය හැටි හේතුව අපිව ඩිසයින් වෙලා තියෙන අපි ඉතින් මොකක් කරින්ද නිර්මාණය කරලා තියෙන්නේ අර කියන ස්ට්‍රෙස් එකක් එනකොට ඒක මගහැරන පැත්තකට අපේ ඔළුව යොමු කරන්න. තමයි හොඳම එකක් තමයි නිදාගන්නේ. ඒ කියන්නේ ඔය කොහොම හිතලා අර කෙමිකල්ස් ටික ඇවිල්ලා ඔළුව අර ස්ට්‍රෙස් ලෙවල් එකට එනකොටම මේකෙන් ගැලවෙන්න මොකක් හරි කරන්න කල්පනා කරනවා. නිදි කරනවා. අවුල නැහැ නේ. කියන්නේ නිදි මත සහ නිදා ගන්න පොළඹවීමක් එක්ක කියලා නිදා ගන්න දෙනවා. ඒක නිදාගත්තම කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ කාරණාවක් නිසා තමයි අපි ඔය වැඩ කරන්න ඕන කියලා දන්නවා වුණත් සමහරක් වෙලාවට වැඩ කරන්න ඕනම වෙලාවට වැඩිපුරම තියෙන වෙලාවට තම තවත් ඕකෙන් අවුල් යන එක වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඕක අවම කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ එකක් තමයි දැන් මෙහෙම එකක් කරන්නේ. වැඩ ගොඩ ගැහුනේ කොහොමද? වැඩ ගොඩ ගැහිච්ච විදිහක් තියෙන්න ඕනේ. ඇයි වැඩ ගොඩ ගැහුනේ? වැඩ කරපු නැති හින්දා කළ යුතු වැඩ ටික ඒ වෙලාවට කරපු නැති නිසානේ වැඩ ගොඩ ගැහුනේ. නැතු ඕගොල්ලෝ මේ වැඩ කර හිටිය අවුලක් නැතුව එක දවසක් පන්ති ගිහිල්ලා ගෙදරදී මේ වැඩ ගොඩ ගැහිලා එහෙම වැඩ ගොඩ ගැහුණා නෙවෙයි නිකන් මොකක් ගොඩක් හැදෙනවා වගේ. ඕක කාලයක් තිස්සේ පොඩ්ඩ අදාළ වෙලාවට කළ යුතු වැඩ කෙරෙන්නේ නැතුව මගහැරලා අන්තිමට ලෝඩ් එකක් විදිහට එකතු වීමක් නෙවෙයි වෙන්නේ. එතකොට ඕකට උත්තරේ තියෙන්නේ එතන. කියන්නේ හරියට ප්‍රශ්නේ ඇඩ්‍රස් කරන්න. ඇයි වැඩ ගොඩ ගැහුනේ? ඕගොල්ලෝ කළ යුතු විදිහට වැඩ කරේ නැති නිසා. එහෙනම් මින් ඉස්සරහට වැඩ ගොඩ ගැහෙන එක නතර කරගන්න මොකද්ද කරන්න ඕනේ? කළ යුතු විදියට කළ යුතු කාලවල ඒ අදාළ වැඩ කරන එක. ඒක හරි සරලයි ළමයි. ඊට වඩා සංකීර්ණ මොකුත් නැහැ. එහෙනම් ඒකට ඔයාට තියෙන්න ඕන හරියට සතියේ වැඩ වෙන විදියට අදාළ ෂෙඩියුල් එකක්.
කොයි දවස්වල කොයි වෙලාවට කොයි දේවල්ද කරන්නේ. එහෙම නැත්නම් මම මේක නිතරම මේ පන්ති පටන් ගත්ත දා ඉඳන් කියන පණේම තමයි මේ අලුත් එකක් නෙමෙයි. හැබැයි එහෙම නැත්නම් ඔයා දන්නේ නැහැ ඒ අදාළ වෙලාවක වැඩක් කරන්න ගත්තම දැන් මොනවද කරන්න කියලා. ගොඩක් ළමයි වැඩ කරන්න පටන් අරන් තමයි හිතන්නේ දැන් කරන දේ. එහෙම වුණාම තමයි අර ඔක්කොම මතක් වෙන්නේ. කරන්න දින වැඩ ලෝඩ් එකම මතක් වෙනවා. අන්තිමට අර ස්ට්‍රෙස් කන්ඩිෂන් එකට ඇවිල්ලා ඔක්කොම තමයි ගහලා හිටන්නේ. එහෙම නැතුව ඔයාට තියෙනවා නම් එකපාර මම නෙවුවොත් බදාදා දවල් 3:00ට මොනවද කරමින් ඉන්නේ කියලා. ඔයා ක්ලාස් එකක් නම් ඒක දන්නවා ක්ලාස් එකක් නෙවෙයි නම් ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ විෂයේ මෙන්න මේ වගේ වැඩ ටිකක් තමයි මම කරන්නේ. එහෙම නැතුව ගොඩක් තමයි අද මොනවද පාඩම් අද පොඩ්ඩක් ෆිසික්ස් කරමු කාලෙකින් කරේ නෑ කියලා. අර ෆිසික්ස් ටිකක් හදනවා. හැබැයි කෙමිස්ට්‍රි වල අරම සීන් එකක් තියෙන පොඩ්ඩක් කරන්න ඕන. අර ඕක දෝලණේ වෙමින් ඉන්නවා. ඒකට යන පැය දෙකක් විතර හරියට තීරණය කරන්න මොනවද කරන්න කියලා සබ්ජෙක්ට් එක තෝරගන්න. සබ්ජෙක්ට් එක තෝරගත්තට පස්සේ සබ්ජෙක්ට් එකේ කරන දේ තෝරගන්න එපා. ඊළඟට හෝම්වර්ක් තියෙනවා පන්තියේ දීපුවා. මට ඉස්කෝලේට අදාළ මොකක් හරි එකක් තියෙනවා. පේපර් එක විවරණය කරන්න තියෙනවා. ඊට පස්සේ වෙනම අමතක වෙච්ච පාඩමක් තියෙනවා. ඒක බලන්න තියෙනවා. නැත්තම් රෙකෝඩින් වීඩියෝස් තියෙනවා. ඒව බලන්න තියෙනවා. ඔය වගේ එක එක ඒවා තියෙනවා. එතකොට දැන් ඔය කාරණා ටික ඔක්කොම කළමනාකරණය කරගන්න හරියට පුළුවන් විදිහේ ෂෙඩියුල් එක. දැන් මෙහෙමයි සමහරක් වෙලාවට ඕගලන්ට අහන්න හම්බෙයි එහෙම මේ එහෙම ප්ලෑන් හදනවා කියන එක එච්චර තේරුමක් තියෙන දෙයක් නෙවෙයි. එහෙම නැතුව මේ නිකන් ඔහේ කරන එක තමයි වඩා සාර්ථක කියලා. සමහරක් විට එහෙමත් සමහරක් මතයන් තියෙනවා. ඒක හරියනවා ළමයි කලාතුරකින් ඉඳලා හිටලා වෙලාවල් වලට ඕක හරියන අවස්ථා තියෙනවා. ලොකු ප්ලෑන් වලට වඩා කන ගහන ඒවා හරියන අවස්ථා තියෙනවා සමහරක් වෙලාවට. හැබැයි දිගුකාලීන ක්‍රියාදාමයක් ඇතුළේ ලොන්ග් ටර්ම් ප්‍රොසෙස් එකක් ඇතුළේ දැන් ඔයාලට දැන් ඉඳන් උනත් ඒ ලෙවල් වලට තියෙනවනේ ඉතින් මාස ගාණක් සැලකුතු කාලයක්. ඒ වගේ ප්‍රොසෙස් එකක් ඇතුළේ අනිවාර්යෙන් 100%ක්ම අවස්ථාවලදී ෂෙඩියුල් එකක් ඇතුව වැඩ කරන එක එහෙම නැතුව වැඩ කරනවට වඩා කාර්යක්ෂම වෙනවාමයි.